කොහොමද මගේ යාළුවන්ට? ඉතින් මම ඔයාලට අද අලුත් පාඩමක් කියලා දෙන්න යන්නේ. සමහර විට ඔයාලා thumbnail එක දැක්කම දන්නවා ඇති මොන වගේ පාඩමක්ද මම කියලා දෙන්න යන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම ඔයාලට ගොඩාක් patterns වගේ දේවල් උගන්වලා තියෙනවා කියලා දෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් සරල ලේසි pattern එකක් තමයි අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලට ටිකක් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් ඒකයි මේ වගේ දේවලුත් මම ඔයාලට එහෙම කියලා දෙන්නේ. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අමතර අනිත් පාඩනුත් එක්කම මම මේ වගේ දේවලුත් ඔයාලට කියලා දෙන්න ටිකක් ඉංග්‍රීසි කතා කරද්දී ඔයාලට තව ටිකක් ලස්සනට කතා කරන්න පුළුවන් වෙන නිසා. හරි. එහෙනම් ගොඩක් වෙලා ගන්න ඕනේ නැහැ. ටක් ගාලා අපි යමු පාඩමට. හරි. ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මෙන්න මේ pattern එක මොකද්ද? sounds good අපි කියන්නේ මරු නියමයි කියලා කියද්දී මෙන්න මේ pattern එක use කරන්න පුළුවන්. මම ඔයාලට මේ උදාහරණ කීපෙම කියලා දෙන්නම්. එතකොට ඔයාලට හරියට පැහැදිලි වෙයි මේක කොහොමද use කරන්න කියන එක. හරි. මුලින්ම තියෙනවා මෙන්න මෙහෙම. sounds good to visit your parents next week. sounds good to visit our parents next week. එහෙම නැත්නම් it sounds good to visit our parents next week. ඒ කියන්නේ ලබන සතියේ දෙමව්පියන්ව බලන්න යන එක මරු කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේකේ මම ඔයාලට sounds good කියන එකයි it sounds good කියන එකයි දෙකම දීලා තියෙන්නේ. මේ දෙකම ඔයාලට use කරන්න පුළුවන් කැමති විදිහකට sounds good කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් it sounds good කියලා කියන්නත් පුළුවන්. හරි. දෙවෙනි එක තමයි sounds good to have a pizza for dinner. ඒ කියන්නේ මරු රෑට පිට්සා කන එක මරු කියලා තමයි මේ කියලා තියෙන්නේ. රෑට පිට්සා කන එක නියමයි කියන එක තමයි මේකේ සරල අදහස වෙන්නේ. ඊට පස්සේ තියෙනවා sounds good to work as a team. ඒ කියන්නේ ටීම් එකක් විදිහට වැඩ කරන එක මරු නියමයි කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා sounds good to watch a movie tonight. ඒ කියන්නේ මොකද්ද? අද රෑට මූවි එකක් බලන එක මරු කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. හරි. එහෙනම් අන්තිමක විදිහට තියෙන්නේ sounds good to take a short break. ඒ කියන්නේ මොකද්ද? කෙටි විවේකයක් ගන්න එක නියමයි කියන එක තමයි මේ කියලා තියෙන්නේ. කෙටි විවේකයක් ගන්න එක මරු කියලා තමයි මේකේ සරල අදහස විදිහට අපිට ගන්න තියෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා ඔයාලා අද මේ පාඩමෙනුත් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මම කියන්නේ මොන හරි ඔයාලා නොදන්න දෙයක් මේ පාඩමේ තිබිලා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. සමහර අය ඉන්න පුළුවන් දන්න. හැබැයි නොදන්න අයත් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලා මොන හරි නොදන්න දෙයක් මේ පාඩමෙන් ඉගෙන ගත්තා නම් එච්චරයි. හරි. එහෙනම් මේ වගේම අලුත් පාඩමක් අරගෙන ලබන සතියේත් මම ඔයාලා හම්බ වෙන්න එන්නම්. එතකන් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.